අවුරුදු දෙකකට කලින් මම කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඒතර මේක මම කරේ Border Clothing කියලා clothing brand එකට. ඒතර ඔයාලා බලන්න පුළුවන් එයාලගේ logo එක මුලින් මෙතන බලන්න පුළුවන් header එකේ. ඊට පස්සේ new arrivals, all products, collections බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන search button එක add කරලා දෙනවා product search කරගන්න. ඒ වගේම මෙතන එහා පැත්තේ add කරලා දෙනවා cart එක. ඒතර මේකේදී අපිට cart product add කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මම history button එක ඒතර login එක add කරලා දෙනවා. ඊට මම login වෙන්න. ඊට මේකේ login වෙන්න නැතුව orders place කරන්න පුළුවන්. එතකොට මෙතන මුලින්ම තියෙන sign up එකේ වෙන මේ වගේ UI එකක් බලන්න පුළුවන්. ඒ වගේම login එකේ මේ වගේ UI එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. sign in වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් my header එකේ මෙන්න විදිහට my name එකත් එක්ක logout button එකයි history button එක බලන්න පුළුවන්. ඊට පස්සේ hero section එක ගත්තාම මෙතන simple image එකක් එක්ක මෙතන යාලගේ slogan එක add කරලා දෙනවා nostalgia never so stylish කියලා. ඊට පස්සේ section එකට ආවම මේක මම latest arrivals තමයි මුලින්ම පෙන්නලා තියෙන්නේ. ඒතර මේ යාලගේ latest arrival තමයි මෙතන display වෙලා තියෙන්නේ. ඊළඟ section එකට ආවම මෙතන බලන්න පුළුවන් simple cursor එක ඊළඟ section එකේ මම පෙන්නලා තියෙනවා මෙතන best seller products ටික යාලගේ display කරලා දෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට ගත්තාම මෙතන දෙනවා යාලගේ newsletter එක subscribe කරන්න පුළුවන් මෙතන අපේ email එක දීලා. ඒතර මම මෙතන subscribe කරලා පෙන්නනවා ඔයාලට. මේ subscribe කරාම මෙතන අපිට alert එකක් එනවා. ඒ වගේම mail එකට ගියාම මෙන්න මේ වගේ mail එකක් බලා ගන්න පුළුවන්. thank you for subscribing කියලා. ඊට මම home එකට යන්න. home එකට ගියාම මම product එක select කරගන්න මේ විදිහට. product එක select කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් මේකේ එයාලගේ title එක, එතකොට මේකේ තියෙන collection එක, ඒ වගේම එයාලගේ product එකේ description එක, ඒ වගේම මේ photo එකේ ඉන්න model ගේ height එක, ඒ වගේ දේවල් ටික මෙතන display කරලා දෙනවා. ඊට පස්සේ මෙතන ගත්තාම අපිට දෙනවා ඒ product එකට අදාළ sizes ටික. ඒ size එක select කරාම ඔයාලට පේනවා මෙතන ඒ අදාළ size එකට අදාළ quantity ටික මෙතන පෙන්නනවා. මෙතන මේ විදිහට බලන්න පුළුවන්. ඊට මම මෙතන size එකකින් මම add to cart කරගන්න. add to cart කරාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ cart එකට add වෙනවා ඒ අදාළ මම add කරපු quantity එකත් එක්ක. එතන මෙතන sub total එක display වෙනවා. ඒ වගේම මෙතන product එකේ අපි select කරපු size එක පෙන්නනවා. ඒ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම මෙතන මම තව ටිකක් add කරලා තිනවා material එක, එතකොට product එකේ description එක, ඒ වගේම size chart එක, ඒ වගේම cal structure ටිකත් මේ විදිහට add කරලා දෙනවා. එතන මෙතනින් ගිහිල්ලා මම checkout එකට ගියාම මෙන්න මේ වගේ UI එකක් තමයි checkout එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ මම මගේ details ටික input කරලා confirm දුන්නාම මෙන්න මේ වගේ UI එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙයාලා payment gateway iterate කරලා නැති නිසා එයාලට ඕන උනේ cash on delivery ඒ වගේම bank deposit කියන options එක තමයි මේකට add කර ගන්න ඕනේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ site එකේ order එකේ summary එක බලන්න පුළුවන්. මෙතන තියෙන estimated delivery time එක, ඒ වගේම total items ගාන, ඒ වගේම shipping, ඒ වගේම මෙතන total එක බලන්න පුළුවන් shipping එකත් එක්ක total එක. ඒ වගේම මෙතන cash on delivery මේ විදිහට තියෙනවා. ඒතර bank deposit select කරාම මෙන්න විදිහට එයාලගේ account details මෙන්න විදිහට display වෙනවා. ඒතර ඔයාලට පුළුවන් එයාලගේ account එකට deposit එක කරලා මෙතනින් ඔයාලට ඒ receipt එක upload කරන්න. ඒතර දැනට මම මේකෙදී bank deposit එක select කරන්න. select කරලා මම continue දුන්නාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න විදිහට මගේ order එක confirm වුණා කියලා මට tag එකලා පෙන්වනවා. ඊට පස්සේ මම මේක continue කරාම මම ආයෙත් home එකට navigate වෙනවා. ඒතර ඔයාලට mails වලට ගියාම බලා ගන්න පුළුවන්. ඒතර ඔයාලට mails වලට ආවම බලන්න පුළුවන් මෙන්න විදිහට අපි place කරපු order එකේ details ටික මෙන්න විදිහට ඇවිත් තියෙනවා. මෙන්න විදිහට මගේ name එක, ඒතකොට address එක, ඒ වගේම මෙන්න මේ details ටික බලා ගන්න පුළුවන්. ඒතර මෙතන මේ image එක පෙන්වන්නේ නැත්නම් මම local host run කරලා තියෙන නිසා. ඒතර ඒ නිසා තමයි මෙතන image එක පෙන්වන්නේ නැත්තේ. ඒතර මෙන්න විදිහට අපේ sub total එක, ඒ අදාළ details ටික ඔක්කොම අපිට අපේ mail එකට එනවා. එතකොට මේ විදිහට තමයි client side process එක යන්නේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට history එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන් order ID එක, එතකොට ඔයාගේ order එකේ status එක කොහොමද? එතකොට ඒ details ටික මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. එතන මේකෙදි ඔයාලට පුළුවන් video details ගියාම මෙන්න මෙහෙම මේ වගේ UI එකක් බලන්න පුළුවන් receive වුණාද? එතකොට ඔයාගේ product එක ඔයාගේ order එක on the way ද? ඔයාගේ ඒතර order එකේ status එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා upload කරපු receipt එකත් ඔයාලට මේ විදිහට download කරලා මෙන්න විදිහට upload කරපු receipt එකත් මෙන්න විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි client side එකේ වැඩ ටික වෙන්නේ. එතකොට මම දැන් ගිහිල්ලා බලන්නම් admin panel එක කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ UI එකක් තමයි admin panel එකෙන් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ metrics ටිකක් මුලින්ම display කරලා දෙනවා. එතකොට ගත්තාම මෙතන මම order section එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම වෙනම separate හදලා දෙනවා pending orders, ongoing orders, completed orders, ඒ වගේම returned orders මේ විදිහට display කරලා දෙනවා. එතකොට මුලින්ම pending එකට ගියාම මෙතන මට පුළුවන් details එකට යන්න. details එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන මම
ඔප්ෂන් එකක් ඇඩ් කරලා තියෙනවා අප්ඩේට් ට්‍රැකින්. ඒතකොට ගොඩක් වෙලාවට අපිට ප්‍රොඩක්ට් ඕඩර් එක ඩිලිවර් කරන්න නැද්දි ආ ට්‍රැකින් නම්බර් එක අප්ඩේට් කරන්න පුළුවන්. එතකොට මෙතන මට පුළුවන් මුලින්ම මගේ මොකද්ද මගේ කුරියර් සර්විස් එක සිලෙක්ට් කරලා just මෙතන ට්‍රැකින් නම්බර් එක ඇඩ් කරන්න. මේ ට්‍රැකින් නම්බර් එක ඇඩ් කරලා මෙතන අප්ඩේට් ට්‍රැකින් දුන්නාම වෙන විදිහට ඒ යූසර්ට මේල් එකක් යනවා එයාගේ ට්‍රැකින් නම්බර් එකත් එක්ක. ඒතර ඔයාලට බලන්න පුළුවන් මෙන්න විදිහට ට්‍රැකින් නම්බර් එක අප්ඩේට් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒ වගේම යූසර් එයාලා අර බැංක් ඩිපොසිට් එක කරලා එයාලා රිසිප්ට් එක අප්ලෝඩ් කරොත් අපිට මේ මෙතන මෙන්න මේ view receipt කෙනකින් අපිට ඒ රිසිප්ට් එක ඩවුන්ලෝඩ් කරලා මෙන්න විදිහට බලා ගන්න පුළුවන් මේක රිසිප්ට් එක මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක වෙනන්න දෙයක් නැහැ. මේ එතකොට මෙන්න විදිහට එතකොට මේ ongoing එතකොට මෙතන ස්ටේටස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඕඩර් එක ෂිප් වුණා කියලා මේල් එක බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා ඒ ක්ලයන්ට් එයාගේ ට්‍රැකින් ඩීටේල්ස් එක ඒ වගේම කුරියර් සර්විස් එකත් එක්ක මෙන්න විදිහට එයාට මේල් එකක් එනවා ට්‍රැකින් නම්බර් එකත් එක්ක. එතකොට එයාට ට්‍රැක් කරගන්න පුළුවන් එයාගේ පාසල් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ විදිහට තමයි මෙතන හදලා දෙන්නේ. ඕන්න අපිට පුළුවන් මේක සමහරවිට අපේ ප්‍රොඩක්ට්ස් එක රිටර්න් වෙනවා. එහෙම නැත්නම් ඩිලිවර්ඩ් වුණා නම් අපිට මෙතන ඩිලිවර්ඩ් එක ක්ලික් කරලා මේක මාක් ඇස් කම්ප්ලීටඩ් කරලා අපිට ඒ ප්‍රොඩක්ට් ඕඩර් එක ඩිලිවර් කරගන්න පුළුවන්. ඒ විදිහට එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන අපේ පෙන්ඩින් ඕඩර්ස් වලින් විතර අයින් වෙලා ඒක අයින් වෙලා තියෙනවා. එතකොට මෙතන තවත් ongoing orders ටිකක් තියෙනවා. ඕන්න අපිට පුළුවන් ඒකේ ටිකක් රිටර්න් කරලා බලන්න. වෙන විදිහට තමයි මේවා වෙන්නේ. එතකොට මේකෙදි මම රිටර්න් කරාම ඒවා ස්ටොක් එකට ආයෙත් ඇඩ් වෙනවා. ඒ විතර තමයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකට ගියාම මේ විදිහට මගේ ප්‍රොඩක්ට්ස් ටික ඩිස්ප්ලේ වෙනවා. එතකොට ඔයාලට වෙන්නේ මෙතනම මෙතන කලෙක්ෂන් එක ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ කැටගරි එක, එතකොට සබ් කැටගරි එක, ඒ වගේම මෙතන ප්‍රී ඕඩර්ස් එනේබල් සිබල් කරන්නත් මම මේක ඇඩ් කරලා දෙනවා. ඔයාලට මම මුලින් පෙන්නන ප්‍රී ඕඩර් එක. එතකොට මේකට ගියාම ප්‍රොඩක්ට්ස් වලට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ ඉන්ට්‍රෝවර්ට් එක දැනට මම ප්‍රී ඕඩර් ඩිසේබල් කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේක ඩිසේබල් කරලා තියෙන්නේ. මේක එනේබල් කරාම මෙන්න මේ විදිහට ඒක ප්‍රී ඕඩර් කරන විදිහට මෙතන යාළුවගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එක එන්ටර් කරලා යාළුවා ප්‍රී ඕඩර් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම මේකේ මට ප්‍රොඩක්ට් එක ඕන නම් ඩිඑක්ටිව් කරන්න පුළුවන්. ඒවා දැක් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කරන්න මේ ඩීටේල්ස් ටික අප්ඩේට් කරන්න ඒ වගේ දේවල් ටික කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට්ස් එකක් අලුතින් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න ඕන නම් මේ විදිහට UI එක මම හදලා තියෙන ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේ වගේම මෙතන මමට පුළුවන් මගේ ප්‍රොඩක්ට් අලුතින් ප්‍රොඩක්ට් එකක් ප්‍රොඩක්ට් එකේ ස්ටොක් අප්ඩේට් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. මෙතන ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා අදාළ ක්වොන්ටිටි එක අලුතින්ම ප්‍රොඩක්ට් අලුතින් මෙතන තියෙන එක්තරම මේ අලුතින් ස්ටොක් එකක් ඇඩ් කරගන්න. ඒතර ඔයාලා තියෙන ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ අදාළ ක්වොන්ටිටිස් ගන්න මෙතන එන්ටර් කරලා ඔයාලට ඩිස්ටොක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ඔල්රෙඩි ස්ටොක් එකක් තියෙනවා ඔයාලට පුළුවන් මේ අප්ඩේට් ස්ටොක් එකට ගිහිල්ලා ඒ ස්ටොක් එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්වොයිසස් වලට ගියාම මෙතන පෙන්නනවා ඔයාගේ කම්ප්ලීටඩ් එතකොට මේ ඉන්වොයිසස් ටික තමයි මෙතන ඩිස්ප්ලේ වෙන්නේ අතන වගේම. ඒතර මෙතන අපිට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඉන්වොයිස් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේ ඔප්ෂන්ස් ටිකක් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ ගත්තාම යූසර්ස්ලා ඒතර මෙතන පෙන්නනවා ඇක්ටිව් යූසර්ස්ලා ඒ වගේම බ්ලොක් කරපු යූසර්ස්ලා මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඊට පස්සේ කලෙක්ෂන්ස් වලට ආපුවම අපිට මෙතන අලුතින් කලෙක්ෂන් එකක් හදද්දී ආගේ ඒ කලෙක්ෂන් එකේ නේම් එක, ඒතකොට ෆොටෝ එක, ඒ වගේම කලෙක්ෂන් ඩිස්ක්‍රිප්ෂන් එක දීලා මට මෙතන කලෙක්ෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම මෙතන මට කැටගරි සෙලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන හදලා තිනවා මේ විදිහට UI එක. ඊට පස්සේ මෙතන අපි අර ඇඩ් කරන ප්‍රී ඕඩර්ස් මේ විදිහට ඩිස්ප්ලේ කරන්න මෙතන මම හදලා තිනවා. මම දැන් ප්‍රී ඕඩර් එකක් දාලා පෙන්නන්න. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි අර ඇඩ් කරපු ප්‍රී ඕඩර් එක මෙන්න මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි මේක මම ඇප්ලිකේෂන් එක හදලා තියෙන්නේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මගේ හිස්ටරි එකට ආපුවම මෙන්න මේ විදිහට දැන් මගේ UI එක අප්ඩේට් වෙලා තියෙනවා receive on the way එතකොට delivered කියන එක මෙන්න මේ කොළ පාට මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි මම මගේ ඇප්ලිකේෂන් එක මේක හදලා තියෙන්නේ. clothing branded help application එක. Thanks for watching.